ඊට පස්සේ මෙතන API management කියලා ටයිප් කරනවා. ඊට පස්සේ මෙතන API management කියලා එකට එනවා. ඊට පස්සේ create API යනවා. ඊට next දෙනවා. මෙතන මොකක් හරි නමක් දාගන්න ඕන. මම b+gain කියලා දාගන්නවා. ඊට පස්සේ next දෙනවා. සෙතන්ට API create වුණා. මේක තමයි API එක. ඊට පස්සේ මේකේ අපි ස්ක්‍රීන්ෂොට් එකක් හරි නැත්නම් මේක කොපි කරලා පේස්ට් කරගන්න ඕන අපි මොකක් හරි එක නෝට්පෑඩ් එක. මොකද මේ සීක්‍රට් කී එක එකපාරයි හම්බෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන edit යනවා. edit ගිහිල්ලා මෙතන මේ restrict access to trust IPS only කියලා තැන ටික් එක දානවා. ඊට පස්සේ මෙතන දාන්න ඕන මම අර මේ මොකද්ද chat icon එකේ තියෙන්නේ මේ IP address එකක් ඒක. ඒ address එක දාන්න ඕන. මම ඒ address එක දාගන්නම් මෙතන. ඊට පස්සේ confirm කරන්න ඕන. confirm කරලා මෙතන මේ අපි enable කරන්න ඕන spot එකයි fuse එකයි. හරිද? ඊට පස්සේ මේ enable symbol whitelist කියන එකට දාන්න ඕන. ඊට පස්සේ අපි මෙතන අපේ coins pairs ටික add කරන්න ඕන. හරිද? එයාලා ඒකේ දීලා තියෙන add කරන්න ඕන coins ටික මේ chat icon එකේ බලා ගන්න පුළුවන්. මෙතන මේ විදිහට මේ coins ටික add කරන්න ඕන. මොකද මේවා add කරන්නේ මේ එතකොට මේවා ඇඩ් කරලා තිබ්බේ නැත්නම් ඒ ට්‍රේඩ්ස් එන්නේ නැහැ. ඒ කියන්නේ මේ කොයින්ස් වලට තමයි ට්‍රේඩ් ඇඩ් කරන ඒවාට විතරයි එන්නේ. ඉතින් එයාලා දීලා තියෙන කොයින්ස් ටික අපි ඇඩ් කරගත්තා නම් හරි. මේ විදිහට ඇඩ් කරගන්න තියෙන්නේ කොයින්ස් 100ක් විතර තියෙනවා. මේ විදිහට ඇඩ් කරගෙන මෙතන කන්ෆර්ම් කරන්න තියෙනවා. මෙතන කන්ෆර්ම් කරලා මෙතන සේව් දෙන්න. මෙතන සේව් දීලා මෙතන වෙරිෆිකේෂන් දෙකක් තියෙනවා.